right අපිට වෙන්න ඕනේ මෙච්චරයි අම්මයි තාත්තයි පට්ට කට්ටක් කාලා පුතේ දාලා දෙන data ටික මතක තියාගන්න මේ ටිකත් අහම් ඵලයන් තව විනාඩි 2යි ගන්න හරි පට්ට කට්ටක් කාලා ගන්නෙ අම්මයි තාත්තයි ඕන සල්ලි වලින් සොපිලාගේ ඕකට ඔය data මෙගාබයිට් අපි කියමු 100ක් GB 10ක් දානවා කියලා මේ GB 10 මේ GB 10 දාන පුතේ මට මාස රුපියල් 1000ක් දැම්මයි කියපුවම පුතේ මේ GB 1000 දැම්මහම මේ GB 10 මෙගාබයිට් එකක්වත් ඉලක්ක කරන්න එපා ඔබට ජීවිතේ යමක් නලදෙනවා තොපිලට අපි වැඩක් නෑ බා තේරෙනවද උඹලට අපි ගන්නවා උඹල ජීවිතේ කොට දාගත්ත උඹල ගියා එච්චරයි උඹල ජීවිතේ කොට දාපන් එහෙ කියලා කියන හැම ලබ්බ පිළිගන්න යන්නත් එපා වැරද්දට වැරදි කියලා දැකපන් වැරද්දේ කිව්වට පස්සේ ඒ ආයක වැරදි ඒකට අනම්මනම් එහෙම මගුල් වැඩක් නෑ වැරදි නේක වැරදි ඒක මන්ද කවුද ජනාධිපති අදාළ නැහැ වැරදි එච්චරයි ඒක දාපන් ඉතින් හරි ඒක නිවැරදි කරන්න යන්න එපා අනිත් ඒ අම්මා තාත්තා දාන මේ රුපියල් 1000 එක මෙගාබයිට් එකක්වත් අහකට දාන්න එපා ඊටන් කරන්න එපා උඹලා දන්නේ මේ 1000 හොයන්න හරි උඹලගේ අම්මා මේ 1000 හොයන්න කී දෙනෙක්ගෙන් බැනුම් අහන්න නැද්ද මගේ පුතේ උඹගේ මේ 1000 හොයන්න තාත්තා ඔෆිස් කෙනෙක් නම් බෝස්ගේ බැනුම් අහලා ඇති ආත්ම ගානකට අම්මට පව බැන ගන්න තාත්තා කුලිය වැඩ කරන අම්මෙක් තාත්තෙක් නම් මේ රුපියල් 1000 හොයන්න කඳුළු බාල්දි 1000ක් වපුරන ඇඟෙන් කඳුළු බාල්දි පිටින් ඇඟෙන් දාඩිය බාල්දි පිටින් වක් කරන්නේ මේ 1000 එන්න මතක තියාගනින් මේ GB 10 මේ මෙගාබයිට් එක කියන්නේ මෙගාබයිට් එකක් නෙවෙයි මේ රුපියල් 1000 කියන රුපියල් 1000ක් මේ පුතේ කඳුළු පොඩි 1000ක් හරි කඳුළු අම්මගේ දාඩිය ඒ ඇඟෙන් වැක් කරන දාඩිය ටිකක් එහෙනම් ඒ දාඩිය නිකුරුණ වැය කරන්න එපා තොපිලා අපිට හෙල ගහනවා තේරුණාද එහෙනම් මගේ හොඳේ උන් උඹලා අපිට පට්ටාදරේ අපි දන්නවා රයිට් උඹලා අපිව අදහනවා ඇත්ත කතාව අදහන්න එපා කියලා මම කියන්නේ තේරුණාද එහෙනම් තමයි ගිය අවුරුද්දේ කුරුණෑගල දැවන්තම සෙමිනාර් එකක් අපි කරේ ෆිසිකල් ලංකාවේ එහෙම ෆිසිකල් සෙමිනාර් කරන කවුරුත් නැහැ ළමයි 3500 වැඩි හෝල් එකේ කුරුණෑගල ලොක්ම හෝල් එක එන්න බැරුව ළමයි 6 හරවල ඇරිය ළමයි 6 7 අපි ගිහිල්ලා වාහනේ දොර ඇරලා වයින්කොට දුරුළු ටික ඔක්කොම දෙමව්පියෝ අපිව දැක්කම ඇඬුණා අම්මලා තාත්තලාට ඇඬුණා අයකෝ තාත්තලා ඇඬුවා අපි දැක්ක ගමන් ඇඬුණා ඒ තාත්තා එකෙක් නෙක්කෙනෙක් නෙමෙයි ගොඩක් අය හිටියා අම්මලා ගොඩක් අය හිටියා ඇඬුණා ළමයි අඬවාගෙන දුවගෙන ආවා අපි ගාව ඇයි උන්ගේ ජීවිතේ ගොඩ දැම්මේ අපි අක්කෝ හරි උන්ගේ ජීවිතේ දැක්මක් දුන්නේ අපේ සෙටර් සරසස්කාරය මතක තියාගන්න. හරි. ඒ අම්මලාගේ මේ කඳුළු කුණු මේ බාල්දි ගණන් දාපුවට උන් සාධාරණ කෙරුවා ගියවුරුද්දේ. නබලක් කපල්. තේරුණාද? කවදාවත් වෙන ක්ලාස් එකකට ගිහිල්ලා කිසිම ගුරුවරයෙක් චැට් දාන්න එපා, කුණුහරුප දාන්න එපා. අපිත් දාන්න හොඳ අදත් ඔය දාන්නේ මම නම් දැක්කිනවලු ගන්න. දාන්න එපා. දැන් නම් නෑ ටික පයික දැම්ම. හරි. දාන්න එපා. පව්වේ ගුරුවරු බොහොම සත්භාවයෙන් ඉව කරන්නේ. තේරුණාද ළමයි වශයෙන් YouTube වල දුන්නට පස්සේ YouTube වල ඉගෙන ගමන් අරක chat කරන්න එපා. ඇයි ඒ chat කරන්නේ? ඉගෙන ගන්න මේ දෙමොප්පියන්ගේ සල්ලි මෙගාබයිට් යන්නේ. තේරුණාද? කවදාවත් එහෙම කරන්න එපා.